මේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන වෙලා තිබෙන සුපර් ඇනිමේෂන් බෙනිෆිට්ස් නැත්තම් කෙනෙකු රැකියාවක් කරන්න බැරි කාලෙකදී අවුරුදු 60ට වැඩි නම් හෝ 55ට වැඩි නම් ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙදී ඔහුට ලැබෙන ප්‍රතිලාභ තමන්ගේ වැඩ කරපු කාලේ කරපු ඉතිරි කිරීම වලින් ගෙවන ක්‍රමයක්. දැන් අපි දන්නවා මෙහිදී EPF කියලා එකක් තියෙනවා, Employees Provident Fund, ඊළඟට ETF Employees Trust Fund. ඊට අමතරව gratuity කියලා තියෙනවා, වැඩ කරපු කාලයට තමන්ගේ මූලික පඩියන් වැඩ කරපු අවුරුද්දකට එකවරක් පැගින් අවුරුදු ගානට ඒක හදලා ගෙවනවා. ඒ වගේම රජින් තියෙනවා පෙන්ෂන් එකක් හදලා. එතකොට දැන් මේ ඔක්කොම ලැබෙනවා. දැන් මම හිතන්නේ මෙහිදී රජය මේ EPF, ETF, pension, gratuity මේ ඔක්කොම එකතු කරලා social security fund එකක් හදලා ඒ දුන්නොත් ඒක මම හිතන්නේ ගොඩක් පහසු වෙනවා. ඒක ලබන තැනැත්තාටත් ඒ වගේම ඒකට ගෙවන ආයතන වලටත් ඒක පහසු වෙනවා. මේ සඳහා දැන් social security number එකක් හදලා ඒකට වෙනම කාඩ් එකක්, ATM කාඩ් එකක් වගේ කාඩ් එකක් දීලා ඒකෙන් තමන්ගේ බැලන්ස් එක, ශේෂය බැලන්ස් එක කීයද කියලා බලන්න පුළුවන් නම් ඒක පහසු වෙනවා. දැනට මේවා පිළිබඳ කටයුතු ඉතාමත්ම සංකීර්ණයි. කෙනෙකු වයසට ගියාම කාලයක් බලන් ඉන්න ඕනේ මේ ප්‍රතිලාභ ලැබෙනකම්. ඉතින් අර තමන් වැඩ කරන කාලේදී වැඩි වැඩියෙන් මහන්සිලා වැඩ කරන්න උනන්දු කිරීමක් හැටියට මේක තිබෙන මේ ලබා ගැනීමට තිබෙන අවස්ථාව වැඩි කරන්නත් ඕනේ. උදාහරණයක් හැටියට බස් කොන්දොස්තරලා, බස් ඩ්‍රයිවර්ස්ලා, පෞද්ගලික අංශය විශේෂයෙන්ම ඔවුන්ට EPF, ETF ලැබෙන්නේ නැහැ. මේ ගැන රජය සොයා බැලිය යුතුයි.